රාජමැදුරේ ආලෝකය දිනෙන් දිනට වැඩි වෙනවා. තේජවන්ත රජ කුමරුන් මැදුරේ ඇති දැඩි වෙනවා. පුත් කුමාරයත් මව් දේවියත් සිරියහන් ගබඩාවේ සැතපීන්නකොට පිය රජතුමා නිතර නිතර ගොස් තමන්ගේ පුත් කුමාරයා දෙස බලනවා. දැන් මේ පුංචි කුමාරයා රාජමාලිගාවට මිනි පහනක් වගේ ලදරු වයස පසු කරමින් ළමාවියට පා තැබුවා. ගුරුවරයෙක් ළඟට ගොසින් ශිල්ප සතර නිපුණ වෙන්නේ. ගුරු වී ගුරු දෙපා වැඳලා රාජමැදුර වෙතට එන්නේ. තරුණ වියට පත්තුන පසු මේ පින්වත් කුමරුවන්ට දරුණු රෝගයක් හැදෙනවා කුමාරයාගේ පිය රජුන්ට. ලෙඩ ඇදුරා